අයිබෝවන් සමස්ත ශ්‍රී ලංකා ජාතියම සුවපත් වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනාවක් කරනවා. ව්‍යසනය තාම ඉවර නැහැ. හැබැයි මේ ව්‍යසනය තුළ අවශ්‍ය දේවල් පුළුවන් විදිහට පුළුවන් ආකාරයට ඉෂ්ට කරලා රටේ ජනතාව වෙනුවෙන් බොහොම නිහඬව බලාගෙන ඉඳලා බැරිම තැන අද අපුල්ලන්න ගත්තා. ඔව් අපි ඩෝබිලා. right? අපි ඩෝබිලා වුණේ අපිත් ටොයියෝ බයියෝ වහල් වෙලා ඉඳලා තමයි. මේ ටොයියෝ බයියෝ වහල් වෙලා හැමදාම ඉන්න බැරි නිසා තමයි අපි ඩෝබිලා වුණේ. හරිද? ඒක කෙලින්ම කියලා ඉන්නම් පැහැදිලිවම බලවෙන්න. ඊළඟ කාරණාව තමයි මේ තමින් එකේ මම දාලා තියෙනවානේ. කයිතං පචය කොට යකෝ මිනිස්සෙක්ගේ ශරීරය ගැන කියලා අපහාස කරන්න එපා. උප්පත්තියේ මිනිස්සයෝ කොට වෙනවා, උස් වෙනවා, මහත් වෙනවා, ලස්සන වෙනවා. හැබැයි ඒවා විවේචනය කරන උන්ට ඊළඟ ආත්මයක් අපි ගෞතම බුදුන් කියන විදිහට ඊළඟ ආත්මයක් තියෙනවා නම් උන්ට ඒවා ඒ ආත්මෙදී ලැබෙනවා. රයිට්, අපි එහෙනම් කෙලින්ම කතාවට බහිමු. පචය කයිතං. හරිද? දැන් කොහොමද කරගෙන යන වැඩසටහන? පේනවද? හරිද? උඹලා කිව්වා අනුර සහෝදරයා ජනාධිපති වෙන්න කලින් උඹලා මොකද්ද කිව්වේ? උඹට ජාත්‍යන්තරයයි සම්බන්ධකම් නැහැ කිව්වා. අනුරට ජාත්‍යන්තරයක් නැහැ කිව්වා. බලපල්ලා. ජාත්‍යන්තරේ යකෝ ඉන්දියාව පාකිස්තානය වෛර කරන ඉන්දියාව පාකිස්තානය යකෝ ඉන්දියාව උඩින් පාකිස්තානයේ ගුවන් වලට පියාසර කරන්න ලංකාවට ඉඩ දුන්නා. අන්න බලපන් මනුස්සකම. අන්න බලපන් මනුස්සකම උන්ගේ. හරිද? ඉන්දියාවේ උන්ගේ මනුස්සකම බලපන්. අච්චර වෛර කරන රටේ උන්ට උන්ගේ රට උඩින් එන්න දුන්න අපේ මේ ව්‍යසනයට. අපිට මේ වෙලා තියෙන නස්පැත්තියට උදව් කරන්න. අන්න යකෝ රටවල්. එමිර් රාජ්‍ය, එක්සත් එමිර් රාජ්‍යයේ බලපන් උන්ගේ වාහනත් එක්ක ඇවිල්ලා තියෙන්නේ. යකෝ අපේ වාහනයක්වත් තෙල් ටිකක්වත් උන් ගන්න නැහැ. උන්ගේ වාහන, උන්ගේ තෙල් ගෙනල්ලා යකෝ අපිට සේවය කරා. හරිද? බලපන් ජංගම රෝහල් දෙකක් ගෙනල්ලා දාලා තියෙනවා. හරිද? ඒ වගේම කැඩුණු පාලම් සියල්ල හදන්න ඉදිරිපත් වෙලා තියෙනවා. මේ වෙනකොට පාලම් ගෙනල්ලා හදලා තියෙනවා ඉන්දියාවේ යකඩ පාලම් දාලා. යකෝ ජාත්‍යන්තරම මේ ආන්ද්‍රයාට රෙස්පෙක්ට් කරනවා බං. ආන්ද්‍ර කියන්නේ පොරක්. අනුර මේ රට හැදුවේ නැත්නම් අය හදන්න එකක් ඇත්තෙත් නැහැ. බිහි වෙන්නෙත් නැහැ. මේ අපේ පන්තියේ දූවිල්ලෙන් හැදුණු එක අනුර කියන්නේ. අනුර මේ රට හදනවාමයි. හැබැයි ඒක නෙවෙයි ප්‍රශ්නේ. මෙන්න මේ අනුරට අපහාස කර කර බණින උන්ට කියන්නේ. ටොයියෝ බයියෝ වහල්ලු මේක ආපන්. අද උඹලට කතා කරනවා. තොපි වහල්ලුම තමයි. තොපේ තියෙන්නේ වහල් ගැතිකම. ඒ වහල් ගැතිකමට තමයි තොපි තාමත් මෙච්චර යකෝ රටේ මෙච්චර විනාශයක් වෙලා මේ මිනිස්සයා නිදි නෑ යකෝ. නිදි නෑ. වෙන ජනාධිපතිලා අපිට මට මතකයි චොපර් එකෙන් ගිහිල්ලා බලන්නේ. චොපර් එකෙන් ගිහිල්ලා උඩ ඉඳලා රවුමක් දාලා විසිට්ටයක් දාලා යකෝ මූ එහෙම කරේ නෑ. අනුර එහෙම කරේ නෑ බං. අනුර එක තැනකට වෙලා අදාළ සෙට් එක තියාගෙන හරියට සරත් පොන්සේකා ඔප් එක ගැහුවා වගේ. සරත් පොන්සේකා උතුරු දකුණේ යුද්ධෙ නිම කරේ කොහොමද? අන්න ඒ විදිහට තමයි අනුර කුමාර මේ ව්‍යසනයට මුහුණ දුන්නේ. මම බලාගෙන හිටියා දවස් දෙකක්. අපි නිදි මරාගෙන හිටියා. අර එයාගේ පුරුද්දක් තියෙනවා සාක්කුවට අත් දෙක දාගෙන මිනිහා හිටගෙන බං බල හිටියේ රටේ වෙන දේවල් දිහා හිටගෙන බලන් හිටියේ. හිටගෙන. හරිද? අත් දෙක සාක්කුවේ දාගෙන හිටගෙන තමයි මිනිහා බලාගෙන හිටියේ. කොහෙවත් ගියේ නෑ. එක තැනට වෙලා ගේම ගැහුවා. යකෝ අනුර කියන්නේ රටේ ජනාධිපති. මිනිහට එක තැනකට යන්න පුළුවන්ද? බෑ. මිනිහා එක තැනකට වෙලා ලංකාවටම වෙන්න ඕන දේවල් ටික හරියටම කරා. අර මල්ලි කියලා කෝල් එකක් ආවේ. යකෝ මල්ලි කියන්නේ දැන් ඌ ජනාධිපති කියලා ඌ මේ අනිත් උන්ට මේ නම් කියලා කතා කරන්න ගියේ නෑ. සහෝදරකමෙන් තමයි මේ කෝල් එක ආන්සර් කළා මල්ලි. බලපන් මනුස්සකම ජනාධිපති කෙනෙක් කතා කරපු විදිය බලපන් ෆෝන් එකේ. යකෝ මේවට ඇඬෙන්න ඕන, මේවට මයිල් කෙලින් වෙන්න ඕන, මේවට හිරිගඩු පිපෙන්න ඕන යකෝ. හරිද? රට ගැන හිතන, ජාතිය ගැන හිතන, ආගම ගැන හිතන එකෙක් නම් මේ අනුරලා සහ මේ රජය කරන වැඩ දැක්කම යකෝ හිරිගඩු පිපෙන්න ඕන. හරිද? මේ රට
වැටුණා හරි නන්නත්තර වුණා හරි හැබැයි මුන් මේ රට වැටෙන්න දෙන්නේ නැහැ කියන එක මාර විශ්වාසයක් තියෙනවා. එහෙමනම් ඔය ටොයියෝ බයියෝ වහල්ලු උඹලගේ වහල්කම උඹලා පෙන්නවා. දැක්කනේ අර තොපේ බල්ලෙක් ගිහිලා පුරනවා නුවර ගිහිල්ලා යකෝ මේ මොකද්ද පළාත් සභාවේ අර ඒ පළාත් සභාවේ බිල්ලිම ගත්තා කියලා පුරපු බල්ලා උඹලා දැක්කනේ. අන්න බලපන් මේ වෙනකොට වෛරල් වෙනවා සජිත් ප්‍රේමදාස මෛත්‍රී සිරිපාලය රනිල් වික්‍රමසිංහ කියලා නාට්‍යයක් බලනවා ආයුධ අපරලා හෙලා රටේ මිනිස්සුන්ට කණ්ඩ නැහැ බුදියන්න නැහැ ඉන්න තැන් නැහැ වතුර ගහි මිනිස්සු ඉද්දි උන් ගිහලා ආයුධ අපරලා හෙලා බලනවා ඕකුම් බලේ හිටියනම් කොහොමද කියලා හිතාගනින්කෝ බලලා දැක්කද අනුර කුමාරගේ ප්‍රධාන ආරක්ෂකයා උගේ ගේ යට වෙලා ඌ ගිහිල්ලා දරුවයි මේ බිරිඳයි එක්ක ඌ ගේස් කරනවා තනියෙන් ඕක කොහොමද වෙන එකෙක්ගේ වෙලා තිබ්බනම් අම්මට උඩු හමුදා බලෑනියක් පොතෙන්ඩ යවලා හමුදා බලෑනියක් දාලා ආයෙතින් ලෙව කවුවන බලපන් ඌ තනියෙන් ගිහලා ඌගේ ගේස් කරන ගමන් ඌ කන්නේත් අර නිකන් මිනිස්සුන්ට ගෙනල්ලා දෙන සාමාන්‍ය කෑම අර අනාථයන්ට බෙදාගෙන යන කෑම තමයි ඌත් අරගෙන කාලා තියෙන්නේ නෑ අපිට විශේෂයක් නෑ ඉතින් එහෙම නෑ හැමෝටම මේක උනානේ ඒ බලපන් ඒ හදලා තියෙන විදිය බලපන් හදලා තියෙන ක්‍රමය හරිද ඉතින් එහෙම රටක් යකෝ දැන් හදාගෙන යන්නේ ජාත්‍යන්තරේ පට්ටම බහැලා වැඩ මේකට ජාත්‍යන්තරේ උපරිම දෙනවා රටවල් වල ඉන්නේ උපරිම දෙනවා කන්ටේනර් ගණන් කොහොමද සුනාමි ගහපු ගැහිල්ල සුනාමිය ගහපු ගැහිල්ල කොහොමද එහෙම ගැහිලි නෑ මේකේ එහෙම ගැහිලි නෑ සුනාමි ගැහිලි මේකේ ගහන්නේ නෑ මේක ජනතාවට හරියටම දෙන්න ඕන මිනිස්සුන්ට මේක හම්බ වෙනවා කියලා පට්ට විශ්වාසයක් තියෙනවා ඒ හින්දා තමයි රටවල් වල මිනිස්සු එවන්නේ කන්ටේනර් නැව් ගණන් ගේන බලපන් සමාජ මාධ්‍ය ඒකෝ සමාජ මාධ්‍ය බෑලා පට්ට ගේමක් ගන්නවා බං හරිද මේ ඔක්කොම එකතු වෙලා ඉද්දි අදටත් දකින්නවා දුකයි ඇත්තටම කැතයි බං ඉරිගිතයි බං උඹලා ගැන උඹලා දේශපාලනයමයි කරන්නේ උඹලා මට ගහන එකමයි කරන්නේ හරිද රටටත් ජනාධිපතිටත් ආණ්ඩුවටත් මේ වෙලාවේ හදවතින්ම සලුට් කරනවා මේ වෙලාවේ බැහැලම මේ මිනිස්සු මේ වැඩේ කරනවා හරිද හොරා එකෙක් දෙන්නෙක් ඇති අර මම දැක්ක තැන් වල ග්‍රාම සේවකලා වගේ හොරගම් කරලා ඒ පරණ උන් තාම ඉන්න උන් හදනවා අනිවාර්යෙන් උන්ව හදනවා පරණ උන්ව හදනවා එකෙක් දෙන්නෙක් තාම ඉන්නවා පරණ උන් ඔය තැන් වල පොඩි දේවල් වෙලා තියෙනවා හැබැයි අනුර මේ රට හදනවා ජාත්‍යන්තරයේ පුදුම විදියට මේකට බැහැලා ඉන්නේ හරිද ඒ වගේම ත්‍රිවිධ හමුදාවටම රෙස්පෙක්ට් කරනවා හැබැයි මේ ත්‍රිවිධ හමුදාව මෙහෙවන්නේ කවුද සේනාධිනායකයා ජනාධිපති ඕඩර්ස් දෙන්නේ ජනාධිපති මේ ක්‍රියාත්මක කරවන්නේ මේ ත්‍රිවිධ හමුදාව බහැලා වැඩ කරවන්නේ ජනාධිපති ඉතින් උන්ට ජාතියේ උත්තමාචාර්ය හමුදාවට පොලිසියට සියලු මාංශ වලට ආපදා වලට බහැලා වැඩ කරන ඔක්කොම ඒ වගේම බහැලා වැඩ කරන ගම් වල උන්ට කොල්ලෝ ගිහිල්ලා නිදි මරාගෙන අපි දකින්න අපේ දරුවෝ ගිහිල්ලා දවස් 3-4 එක දිගට මිනිස්සු වෙනුවෙන් කැප වුණා මේ කරන්නේ ඒ ජාතිය ආගම රට ගැන හිතලා මේ විවසනයේදී උදව් කරපු සෑම එකෙකුටම හදවතින්ම රෙස්පෙක්ට් කරනවා හදවතින්ම ස්තුතිවන්ත වෙනවා සමාජ ක්‍රියාකාරකෙක් හා සමාජ මාධ්‍යවේදියෙක් විදියට මිහින්තලාවෙන් හඩ ඒ වගේම කියනවා අනුර කුමාර සහෝදරයාට මේ ආණ්ඩුවටත් මඩ ගහන වහල්ලුනේ බලන් හිටපල්ලා මේක හැදෙන දිහා පසුතැවිලා හදවතින් දැන් මේ තියෙන උඹලගේ හදවතේ වේදනාව මේ මුම් මේක ඇදගෙන යන එකේ වේදනාව තොපිට තියෙන්නේ තොපේ ආයේ බලයක් මේකේ එන්නේ නෑ කැට තියලා කියනවා ආයේ තොපිට බලයක් දෙන්නේ නෑ ජනතාව දරුවන් සරණයි සියලු දෙනාටම මේ රට ජාති ආගම চিරාත් කාලයක් රැකේවා ගෞතම බුදුන්ගේ බුදුරහම চিරාත් කාලයක් රැඳේවා ගෞතම බුදුරජාණන් වහන්සේ දේශුව ධර්මයේ කියනවා මලකඩ හටගන්නේ යකඩ තුලින්මයි යකඩයක් තුල මලකඩ හට ගන්නවා වගේ මේ ශාසනය තුලින්ම ඇති වෙනවා ශාසනය විනාශ කරන්න අර රඳවන චීවර රඳවන ත්‍රිකුණාමලයේ ගිහිල්ලා දඟලපු රඳවන කෝ උන් බලන්නේ උන්ගේ කාර්යය කරවන්න විතරයි රටේ ජනතාව ගැන බලන්නේ නැහැ. එහෙමනම් ගෞතම බුදුන්ගේ බුද්ධාම ආදාන මේ රටට කිසිම විනයක් වෙන්නේ නැහැ. මේ සියලු ජනතාවත් මේ බුද්ධහමත් තවත් চিරාත් කාලයක් වැජබේවා